සිත තුටින් බර වෙලා පැතුම් ඉටු වෙලා සුබම සුබ දවසක් වෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ගුණෝ YouTube නාලිකාව සමගයි. අදත් අපි බලමු මේ ලෝකයේ විවිධ වූ මිනිසුන්ගේ විවිධ වූ දක්ෂතා කිහිපයක් පිළිබඳව. මේ බලන්නකෝ යාළුවනේ මෙයාට පිටල් තියෙන අරුමුගුදම දක්ෂතාවය දිහා. ඇමරිකානු ජාතිකයෙක් වන මොහු සෝඩ ලීටර් 2ක් තප්පර 18.4 බීලි ඉවර ගන්නවනේ යාළුවනේ. මොහුගේ නම එරික් බ්‍රූකර් වන අතර 1969 ජූනි 21 වන දින මොහු උපත ලබා ඇත. දෙදාහෙන් පස්සේ කට්ටියට ගොඩක් කට්ටිය බයිනවනේ. ඒත් බලන්නකො මේ දෙදාහෙන් පස්සේ වැඩ්ඩික් මැක්ස් පාක් වන මොහු ඇමරිකාවේ උපත ලබා ඇත. මොහු තප්පර 3.13කින් රූබික් කියුබ් කැටේ විසඳා දැනට ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියා ඇත. මේ බලන්නකො යාළුවනේ මෙයා පිහිටුවල තියෙන පිස්සු වැදෙන ගිනස් ලෝක වාර්තාව දිහා. ටෙඩ් හස්ටින් වන මොහු කැනඩානු ජාතිකයෙක් වේ. මොහු එකවර කමිස 260ක් පැළඳ එකවර පැළඳ සිටි වැඩිම ටී-ෂර්ට් සඳහා ගිනස් ලෝක වාර්තාව තබා ඇත. මේ බලන්නකෝ යාළුවනේ මේ මිනිස්සේ කරලා තියෙන පිස්සු හැදෙන වැඩේ දිහා. ඩිමිට්‍රි පැන්සියරා වන මොහු අයිස්ක්‍රීම් කෝන්නයක් මත අයිස්ක්‍රීම් හැඳි 121ක් තබා දැනට අයිස්ක්‍රීම්යක් මත තබා ඇති වැඩිම අයිස්ක්‍රීම් හැඳි සංඛ්‍යාවකට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියනවා. මේ බලන්න යාළුවනේ මෙයා පිහිටුවල තියෙන තවත් පිස්සු හැදෙන ගිනස් ලෝක වාර්තාව දිහා. ජොයෙල් ස්ට්‍රැසර් වන මොහු ඇමරිකානු ජාතිකයෙක් වේ. මොහු පිහිටවල තියෙන පිස්සු හැදෙන ගිනස් වාර්තාව නම් ටූත්පික් 3500ක් තම රැවුල මත රඳවාගෙන සිටීමයි. ඔහුට ඒ සඳහා පැය 3යි තප්පර 13ක කාලයක් ගත වෙලා තියෙනවා. My shoulders are saying enough, but you know what? It's not that bad. I'm doing just fine.